කරාදිය ජාතක කතා පිළිබඳ ඈත අතීතයේ බරණැස් පුරවරයේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. ඒ කාලේ අපේ බෝධිසත්වයෝ මුව රජ කෙනෙක් වෙලයි ඉපදිලා හිටියේ. මේ මුවාට එක සොහොයුරියක් හිටියා. කාලයක් යද්දී ඒ මුව දෙනට පුංචි පැටියෙක් ලැබුණා. ඒ පැටියාගේ නම වුණේ කරාදිය. මගේ පුතේ, ඔබ දැන් දුව ඇවිදින කාලේ නිසා මුව මායා ඉගෙන ගන්න ඕනේ. මේ කාලේ අනතුරු බොහොමයි. නැත්නම් මගේ පුතාගේ ජීවිතයට උනත් කරදරයක් වෙන්න පුළුවන්. හා මගේ අම්මේ මං ඉගෙන ගන්නම්. එහෙනම් එන්නකෝ යන්න. මම මගේ පුතාව එක්කන් යන්නේ මාමා ගාවට. මාමා කියන විදියටම කීකරුව ඉන්න ඕනේ. තේරුණාද? හා අම්මේ. අයියන්ඩි, මේ ඉන්නේ ඔබේ බෑනා කෙනෙක්. මේ පැටියට මුව මායා මුගන්වන්න ඔබට බාර දෙන්නයි මා ආවේ. ඒක හොඳයි දරුවෝ. මොකක්ද ඔයාගේ නම? මම කරාදිය. එහෙනම් අයියන්ඩි, අද ඉඳලා මේ පැටියා ඔබට බාරයි. එහෙනම් පැටියෝ, ඔයා හෙට උදේ මෙන්ද ඇවිත් මගෙන් මුව මායම් ඉගෙන ගන්න. මුව පැටිය තාම ආවේ නැහැ. මොකද දන්නේ පරක්කු. මට ඕව ඉගෙන ගන්න ඕනේ නෑ. මට සෙල්ලම් කරන්න තියෙනවා. මම නම් යයි ඕව ඉගෙන ගන්න. අදත් මේ පැටියා එන්නේ වගේ. අවවාද පිළිගන්නේ නැති මේ වගේ දරුවෝ ගැන හිතලා වැඩක් නැහැ. අදත් මම යනවා සෙල්ලම් කරන්න. Ay, amor, itenafaa. Ay, ay. Ay, amor, itenafaa. Itenafaa. Amor. අද නම් හොඳ නාබර මූපැටි කව් වෙලා වගේ. අනේ මගේ දරුවා තාම ආවේ නෑ. දැන් රෑ වෙන්නත් ළඟයි. කරදරයක්ද දන්නේ. ඒත් කරදරයක් වෙන්න විදියක් නෑ. මගේ අයියන්ට උඩ මුව මායා මුගන්නපු නිසා. කෝකටත් ගිහින් බලනවා. අයියන්ඩි, ඔබේ බෑනාවන මුවාට මුව මායාම උගන්නලා නේද තිබුණේ?
ඒ මුවාට අවවාද වලින් වැඩක් නැහැ. මන් ළඟට එන්න කියද්දි මුව මායන් ඉගෙන ගන්න ආවේ නැහැ. අවවාද පිළිගන්නේ නැති කෙනා ගැන හිතලා වැඩක් නැහැ. ඔය විදිහේ අකීකරු මුවෙකුට මම මුව මායන් උගන්වන්න මහන්සි වෙන්නේ නැහැ. ඒ මුවා අවවාද පිළිගන්න පොඩ්ඩක්වත් උනන්දුවක් පෙන්නුවේ නැහැ. එදා ඒ අකීකරු මුවා වුණේ මේ දේශනාවට මුල් වුණු භික්ෂුවයි. මුව අම්මා වෙලා හිටියේ උප්පලවන්නා තෙරණියයි. අවවාද දෙන ප්‍රධාන මුවා වෙලා හිටියේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. 550 ජාතක පොතෙහි ඉතිරි ජාතක කතා මෙවන් කාටූන් ලෙසින් නැරඹීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.